අද මම ගෙදරින්ද ටිකක් රෑ වෙයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකාවක් තමයි මේ පිළිබඳව සාකච්ඡා කිරීම අද අපට එක්ව සිටිනවා. කෑම එක ලෑස්ති. ඔයා කෝකටත් බෙහෙත් ටිකක් ගත්තොත් තමයි හොඳ. ඒක මේ පොඩි ඔලුවකයක් කොමන්නේ. කමක් නෑ. අද ඉතින් බෙහෙත් ටිකක් අරගෙනම එන්නකෝ. හරි එහෙනම්. මිසිස් පෙරේරා මට කනගාටුයි කියන්න. ඔයාට පියවර පිළිකාව වළක්ව ගන්න අපි ගන්න ඕන පියවර මොනවද? ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉතා විශාල ප්‍රමාණයක් පියවර පිළිකා තත්ත්වයට ගොදුරු වෙලා තියෙනවා. සෑම වසරකම අලුතෙන් රෝගීන් 5000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන එනවා. වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි කාන්තාවක් නම් ස්වං පියවර පරීක්ෂාවකට යොමු වීම වැදගත්. එසේ නොමැතිනම් පියවර පිළිකාවක් හඳුනා ගැනීමේදී එය සුව කිරීමට ඉතා අපහසු තත්ත්වයට පත් වෙලා තියෙන්නට පුළුවන්. මෙම පරීක්ෂණ සිදු කරන අතරතුරදී පියවරවල ගැටිත්තක් හෝ සමෙහි වෙනස් වීමක් දක්නට ලැබෙනවා නම් ඊට අමතරව තනපුඩු වලින් ශ්‍රාවයක් පිටවීමක් හෝ රුධිරය වහනය වීමක් සිදු වෙනවා නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමු වීම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ සුවනාරී කාන්තා සායන හරහා ස්වම් පියවර පරීක්ෂාවක් සිදු කරගන්නා ආකාරය පිළිබඳ වැඩසටහන් පැවැත්වෙනවා. වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන් සඳහා සායනවලදී පරීක්ෂාවන් සිදු කර ගැනීමටත් පුළුවන්. ඔබත් වයස අවුරුදු 40ට වඩා වැඩි කාන්තාවක් නම් ගැටිත්තක් හෝ වෙනත් රෝග ලක්ෂණ නැතත් මෙමෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කර ගැනීම පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම වැදගත්. ඔබත් ඔබගේ පුංචි කැදැල්ලත් පිළිකා රෝගයට ගොදුරු වීමට ඉඩ නොතබන්න.